හෙලෝ වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. ඉතින් අද වීඩියෝ එක මොකක් ගැන කියලාද ඔයාලා හිතන්නේ? අද වීඩියෝ එකෙන් මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ ගෑනු ළමයෙක්ට ලේසියෙන්ම පහසුවෙන්ම කොහොමද bath time routine එකක් හදාගන්නේ කියලා. ඉතින් මං හිතනවා කලින් වීඩියෝ එකට වගේම මේ වීඩියෝ එකටත් ඔයාලා ගොඩක් කැමති වෙයි කියලා. හරි, අපි යමු දැන් එහෙනම් වීඩියෝ එකට. මුලින්ම මම නම් සාමාන්‍යයෙන් සතියට එක දවසක් තියාගන්නවා මේ හැම දෙයක්ම කරන්න. ඉතින් මම මුලින්ම මගේ කොණ්ඩේ ගැන තමයි හිතන්නේ. කොණ්ඩේට නම් ඇත්තටම අපි සතියකට දවස් 3ක්වත් ඔයිල් මසාජ් එකක් දෙන්න ඕනේ. එහෙම නැත්නම් අපේ කොණ්ඩේ සවුත් වෙන්න බලනවා, ඩ්‍රයි වෙන්න බලනවා, කොණ්ඩේ හිසකෙස් පැලෙන්න බලනවා. ඒ දේවල් වළක්ව ගන්න නම් අනිවාර්යෙන්ම සතියට 3 පාරක්වත් අවම 2 පාරක්වත් හොඳ ඔයිල් මසාජ් එකක් දෙන්න ඕනේ. ඉතින් මම ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මේ කුමාරිකා එකේ මෙන්න මේ හෙයා ඔයිල් එක. මේක ඇත්තටම මගේ කොණ්ඩේට හොඳයි. මම ඒ නිසා පාවිච්චි කරනවා. ඒ වගේම අතේ තියෙන බජට් එකට මේක අපිට ගන්න පුළුවන්. සහ මම මේ ළඟදි ගත්තා මෙන්න මේ හෙයා ඔයිල් එක. හැබැයි ඒක නම් මට එච්චරම හරි ගියේ නැහැ. මන් දන්නේ ඇයි කියලා. මන් දැන් මේ හදන්න යන්නේ ඕනම හෙයා එකකට ගොඩාක් හොඳ ඔයිල් එකක්. මේකට අපිට E විටමින් කරල් ඒ වගේම තැඹිලි තෙල් හෝ ඔලිව් ඔයිල් තෙල් අවශ්‍ය වෙනවා. මුලින්ම හොඳට රත් වුණු උණු වතුර මේ වගේ භාජනයකට එකතු කරගෙන ඒකට අර E විටමින් දාගත්ත තැඹිලි තෙල් හරි ඔලිව් ඔයිල් තෙල් හරි එකතු කරපු භාජනය ඒක උඩ තියලා ඩබල් බොයිල් කරගන්නවා. ඊට පස්සේ මේ වගේ ස්කැල්ප් එක මසාජ් කරන බොටල් එකක් අරගෙන ඒකට මේ විදිහට ඩබල් බොයිල් කරපු ඔයිල් එක මේකට දාලා හොඳට අපේ ස්කැල්ප් එක මසාජ් කරගන්න ඕනේ. ඇත්තටම මේක විනාඩි 10ක් 15ක් විතර කරන එකෙන් අපිට ගොඩාක් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මම ඔයාලට රෙකමන්ඩ් කරනවා සතියකට අවම එකපාරක්වත් මේක try කරලා බලන්න කියලා. මේකෙන් හිසකෙස් වර්ධනය වෙනවා වගේම හිසකෙස් අග පැලීම නතර වීම ඒ වගේම හෙයා එක dry වෙන ප්‍රශ්නවලට ගොඩක් හොඳ විසඳුම් ලබා ගන්න පුළුවන්. bath time routine එකේ පළවෙනි ස්ටෙප් එක විදිහට මේ hair oil එක හරි එහෙම නැත්නම් ඔයාලගේ hair එකට හොඳටම සෙට් වෙන මොන හරි hair oil එකක් apply කරලා අවම පැය භාගයක්වත් hair එකේ තියන් ඉඳලා තමයි අපි bath time routine එක පටන් ගන්න ඕනේ. මම දැන් ඔයාලට මේ පෙන්නුවේ හැමෝටම ලේසියෙන් හදාගන්න පුළුවන් hair oil එකක්නේ. hair care routine එකක් මම අනිවාර්යෙන්ම ඔයාලත් එක්ක ඉස්සරහට share කරගන්නවා. ඒකෙදි මේ hair oil එකට තවත් ingredients එකතු වුණු හොඳ hair oil එකක් හදාගන්න විදිහ මම තවදුරටත් විස්තර කරලා ඔයාලට පෙන්නන්නම්. හරි, hair oil එක මේ විදිහට apply කරගත්තට පස්සේ අපේ දෙවෙනි step එක විදිහට අපි scrub එක හදාගන්න එක තමයි කරන්න යන්නේ. මේකට අපිට ඕනේ කෝපි කුඩු, මේ පැණි ඒ වගේම සීනි වතුර මේ විදිහට කෝපි මේ පැණි සීනි එකතු කරලා ස්ක්‍රබ් එක හදාගත්තට අපි bath time routine එකේ අන්තිමටම කරන ස්ටෙප් එක තමයි මේක. ඉතින් මුලින්ම face wash එක විදිහට මම Nature Secret එකේ face wash එක තමයි use කරන්නේ. ඒක dry skin එකට ගොඩක් හොඳයි. මේකත් අතේ තියෙන පහසු මුදලට ගන්න පුළුවන් හොඳ face wash එකක්. ඒ වගේම ක්ලෙන්ස් එකක් විදිහට මම CeraVe එකේ මෙන්න මේ ක්ලෙන්ස් එක තමයි යූස් කරන්නේ. ක්ලෙන්ස් එක ඇත්තටම මම නිතරම යූස් කරන දෙයක් නෙවෙයි. ඒ වගේම අත්‍යවශ්‍ය දෙයක්ුත් නෙවෙයි. මේක මේකප් රිමූව් කරන්න වගේ දේවල් වලට තමයි මම යූස් කරන්නේ. ඒ වගේම ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ ඉස්සරි ප්‍රශ්නය. ඉතින් ඒකට හොඳම විසඳුමක් විදිහට මම ඔයාලට රෙකමන්ඩ් කරනවා මේ ලයිමි කියන ෂැම්පූ එක. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම try කරලා බලන්න. මම මගේ කලින් වීඩියෝස් වලත් මේක පෙන්නලා තියෙනවා. ලයිමි ෂැම්පූ එකෙන් ඉස්සරි අඩු වෙනවා වගේම ඉතින් ඉස්සරි ප්‍රශ්නෙට හොඳ විසඳුමක් විදිහට තව ක්‍රමයක් තියෙනවා. ඔයාලට පුළුවන් නම් සුදු රෙද්දක් අරගෙන ඒකෙන් නිතරම අපේ ස්කැල්ප් එක හොඳට ෂැම්පූ කරලා මසාජ් කරන එකෙන් ඉස්සරි ප්‍රශ්න අපිට නැති කරගන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයාලා try කරලා බලන්න ඒක. ඒ වගේම ඔයාලට bath time routine එකේදී ඔයාලගේ ස්කැල්ප් එක මසාජ් කරන්න මම දැන් මේ පෙන්නන item එකත් ඔයාලට එකතු කරගන්න පුළුවන්.
ෂැම්පු කරලා මේ විදියට හොඳට ස්කැල්ප් එක මසාජ් කරලා ඒක අපි හොඳට හොදගෙන ඊට පස්සේ සතියට 3 වතාවක් විතර අපි කන්ඩිෂනර් එකක් ඇප්ලයි කරන්න ඕනේ. මම යූස් කරන්නේ මේ Dove එකේ කන්ඩිෂනර් එක. ඒ වගේම සුපර් මාකට් වල තව හොඳ අපේ බජට් එකට ගැලපෙන කන්ඩිෂනර් තියෙනවා. ඉතින් මේ විදිහට අපේ කොණ්ඩේ යට කොටසට කන්ඩිෂනර් එක ඇප්ලයි කරගෙන අපේ කොණ්ඩේ ටික වෙලාවක් වොෂ් කරගන්න ඕනේ. ගොඩක් වෙලා වොෂ් කරන්න එපා. ඊළඟ ස්ටෙප් එක විදිහට අපිට බොඩි වොෂ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. බොඩි වොෂ් හෝ ඔයාලට කැමති නම් සෝප් එකකුත් මේකට යූස් කරන්න පුළුවන්. මම යූස් කරන්නේ වෙල්වට් එකේ මේ මිල්ක් ඇන්ඩ් ෂියා බටර් කියන බොඩි වොෂ් එක. මේක රීසනබල් ප්‍රයිස් එකකට අපිට සුපර් මාකට් වලින් ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඔයාලා බොඩි වොෂ් එකේදී මේ විදිහට ලූෆ් එකක් පාවිච්චි කරන්න. මේක තමයි බාත් ටයිම් රූටින් එකේ මම ආසම හොඳම දේ චන්දනාලේප සෝප් එක. මේකෙන් අපේ ස්කින් එකට yellowish කලර් එකක් ගේනවා. සතියට 3 වතාවක් විතර මේක අපේ බොඩි එකට ඇප්ලයි කරන එක ඇත්තටම හොඳයි. මේක ඉක්මනින් දිය වෙන්න බලන නිසා පොඩි පොඩි කැටවලට කපා ගත්තොත් ඇත්තටම ඔයාලට ගොඩ දවසක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් නේ බිකිනි ඒරියාස් වල තියෙන ප්‍රශ්න. බිකිනි ඒරියාස් කළු වෙන එක, ඒ වගේම අපිරිසිදු වෙන එක, දුර්ගන්ධයක් හමන එක. ඉතින් ඒකට හොඳම විසඳුම විදිහට මම දැන් මේ පෙන්නන EYK මේ ප්‍රොඩක්ට් එක ගොඩක් හොඳයි. ඉතින් මම ඔයාලට highly recommend කරනවා මේ ප්‍රොඩක්ට් එක අනිවාර්යෙන්ම ගන්න. bath time routine එකේ අන්තිම ස්ටෙප් එක විදිහට අපි ස්ක්‍රබ් එක තමයි කරන්නේ. ඉතින් අන්තිමටම තමයි අපි ස්ක්‍රබ් එක කරන්න ඕනේ. ගොඩක් අය මේක පටලවගෙන ඉන්නවා. ස්ක්‍රබ් එකක් කරන එකෙන් අපිට ලැබෙන වාසි විදිහට අපේ ඩැමේජ් වෙච්ච හැම මැරුණු හැම ඉවත් වෙනවා. ඉතින් සති 2කට වතාවක් හරි සතියකට වතාවක් හරි මේ විදිහට ස්ක්‍රබ් එකක් කරන එකෙන් ඔයාලගේ ස්කින් එක පොලිෂ් වෙනවා වගේම හොඳ ලුක් එකක් ඔයාලට ලැබෙනවා. ඉතින් ලේසියෙන්ම අපිට මේ විදිහට bath time routine එකක් කරගන්න පුළුවන්. මම මේ පෙන්නන ප්‍රොඩක්ට් වලට අමතරව තවත් ප්‍රොඩක්ට් සුපර් මාකට් වල ගන්න තියෙනවා. ඉතින් bath time routine එකෙන් පස්සේ මම මේ විදිහට මගේ බොඩි ලෝෂන් එක ස්කින් එකට ඇප්ලයි කරනවා. මොකද අපි ගෙදර හිටියත් අපි කොහේ හරි ගියත් අනිවාර්යෙන්ම බොඩි ලෝෂන් එකක් යූස් කරන්න ඕනේ. ඒකෙන් තමයි අපේ ස්කින් එක ආරක්ෂා වෙලා තියෙන්නේ. ඒ වගේම ලිප් බාම් එකකුත් මම යූස් කරනවා. මගේ ලිප් බාම් එක විදිහට මම ඔයාලට කලිනුත් රෙකමන්ඩ් කරානේ ජැනට් එකේ මේ ස්ට්‍රොබෙරි ඇන්ඩ් චොක්ලට් ලිප් බාම් දෙක. ඉතින් මම ස්ට්‍රොබෙරි ලිප් බාම් එක තමයි මේ වෙලාවේ ඇප්ලයි කරන්නේ. මට වීඩියෝ එකට පෙන්වන්න අමතක වුණා. මම ජැනට් එකේ ඩියෝඩ්‍රන්ට් එකත් නිතරම යූස් කරනවා. ඉතින් අපි කැමති ඉන්නේ සුවඳට ලස්සනට ඉන්න. මම මේ දැන් පෙන්නන පයාස් එකේ මෙන්න මේ ඔඩිකොලොන් එක පුළුවන් නම් ගන්න. මේක පර්ෆියුම් එකක් හා සමානයි. මොකද මේක ඇප්ලයි කරාම පැය 24ක් වුණත් සුවඳ තියෙනවා. ඊළඟට අපි ලෑස්ති වෙන්නේ ෆේස් පැක් එක ඇප්ලයි කරන්න. ෆේස් පැක් එක විනාඩි 20ක් ඇප්ලයි කරලා වොෂ් කරගත්තට පස්සේ වොෂ් කරගද්දී අනිවාර්යෙන්ම මතක තියාගන්න අපිට ෆේස් ටවල් එකක් යූස් කරන්න. ෆේස් ටවල් එකක් යූස් කරන එකෙන් අපේ මූණේ තියෙන ප්‍රශ්න ගොඩාක් අඩු වෙන්න පුළුවන්. මං යූස් කරන ස්පෙෂල් ෆේස් පැක් දෙකක් තියෙනවා. ඉතින් ඒක ඔයාලට ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ගර්ල් කෙනෙක් විදිහට මේ දේවල් කරන්න සතියට අනිවාර්යෙන් එක දවසක්වත් ඔයාලා තියාගන්න කියලා මම රෙකමන්ඩ් කරනවා. මොකද ඒකෙන් අපේ මුළු බොඩි එකට වගේම අපේ මයින්ඩ් එකටත් ඒක ගොඩක් හොඳ දෙයක්. ඒ වගේම මං හිතනවා මගේ මේ bath time routine එකෙන් ගර්ල් කෙනෙක්ට සරලවම පහසුවම කොහොමද bath time routine එකක් හරි විදිහට කරගන්න කියලා අයිඩියා එකක් ආවා කියලා. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. thank you මගේ වීඩියෝ එක බැලුවට. bye.